එක ඍණ cos වර්ගය කියලා කියන්නේ කවුද? sin වර්ගය a. එක ධන tan වර්ගය කියලා කියන්නේ sec වර්ගය a. cosec වර්ගය කියලා කියන්නේ කවුද? එක යට sin වර්ගය වෙනවා. මේකෙදි ඔයාගෙන් පරීක්ෂා කරන්නේ cot වර්ගය ලියා ගන්න පුළුවන්ද කියන එක. ඔව් cot වර්ගය ලියන්න පුළුවන් cos වර්ගය a යට sin වර්ගය a කියලා. කොහොමද? 17 වෙනි දවසේ ගානත් එක්ක තමයි පුතේ ඔයාලා එකතු වෙලා ඉන්නේ. මීට කලින් පුතේ අපි දවස් 16ක ගණන් හදලා තියෙනවා. හරි. ගණන් 16ට වඩා හදලා තියෙනවා. එක දවසකට ගණන් 2 3 වගේ හදලා තියෙනවා. ඔයාලට මේ channel එකට ගිහිල්ලා බලන්න පුළුවන්. අපි හදපු ගණන් ටික. එතකොට අද දවසේ තියෙන්නේ අපිට ත්‍රිකෝණමිතික සර්ව සාම්‍යයන් 8ක් තියෙනවා හදන්න. අපි බලමු කොහොමද මේ ගණන් ටික හදන්නේ කියලා. හරි. මේ තමයි ඔයාලට හම්බෙන පළවෙනිම ගාන. ඔයාට මේක හදන්න පුළුවන් වම් අත පැත්තෙන් පටන් ගත්තොත් එහෙම sec වර්ගය a cosec වර්ගය a cosec වර්ගය a ඍණ 2 කියලා තමයි තියෙන්නේ. ඒතර ඔයා ගාව මූලික සූත්‍ර තියෙනවා. ඔයා දන්නවා එක ධන tan වර්ගය a කියලා කියන්නේ sec වර්ගය a කියන සූත්‍රය තියෙනවා. ආයෙ එකක් තියෙනවා එක ධන cot වර්ගය a කියලා කියන්නේ cosec වර්ගය a කියන එක. එහෙනම් පුතේ sec වර්ගය a කියන තැනට අපිට ලියන්න පුළුවන් එක ධන tan වර්ගය a කියන එක. එක ධන tan වර්ගය a. cosec වර්ගය a කියන එකට ලියන්න පුළුවන් එක ධන cot වර්ගය a කියන එක ලියන්න පුළුවන් ඍණ 2. දැන් මේකේ වරහන් ඉවත් කරමු. මෙහා වැඩි වෙනවා tan වර්ගය a. ඊට පස්සේ ආයෙ අපිට එනවා cot වර්ගය a. ඊට පස්සේ එනවා අන්තිමට tan වර්ගය a cot වර්ගය a කියලා. දැන් අපිට පුළුවන් එක ධන tan වර්ගය a plus cot වර්ගය a මෙන්න මේක ලියන්න පුළුවන් tan වර්ගය a වැඩි කිරීම cot වර්ගය ලියන්න පුළුවන් එක යට tan වර්ගය කියලා. මේ දෙන්න කැපිලා ගියාම වාට එනවා එකක්. එතකොට a එකයි මේ එකයි දෙකයි. දෙක ධන tan වර්ගය a ධන cot වර්ගය a. ඔහොම තමයි එන්නේ. මම මේ කරේ මේක ප්‍රසාරණය කරන පාර්ට් එක විතරයි. ඊට පිටිපස්සෙන් වාට තියෙනවා ඍණ 2ක් ඔය. ඔයිට පිටිපස්සෙන් වාගේ ඍණ 2 තියෙනවා ওই විදිහට. දැන් ඔයාලට පේනවාද මේ ධන දෙකට ඍණ 2 කැපිලා අපිට ඕනේ උත්තරේ ලස්සනට එනවා. හරි. ඔන්න අපිට ආවා අපේ පළවෙනි ගානට උත්තරේ. පැහැදිලිද? හරි. අපි යම් පුතේ දෙවෙනි ගාන හදන්න. හරි. දෙවෙනි ගානේ තියෙනවාට sin a sec a සමානයි කියලා පෙන්නන්න තියෙනවා tan a ට. මේක නම් හරිම ලේසි ගානක්. left hand side එක ගත්තොත් එහෙම sin a sec a එතකොට sin a sec a ලියන්න පුළුවන් එක යට cos a කියලා. ඔයාලට පේනවා sin a වැඩි කිරීම එක කියන්නේ කොහොමද sin a මයි යට කොහොමද cos a තියෙනවා. එහෙනම් sin a බෙදීම cos a කියලා කියන්නේ tan a කියලා ලේසියෙන් ලියන්න පුළුවන්. ඔන්න RH S. ඔන්න අපේ දෙවෙනි ගාන ඔම තමයි තියෙන්නේ. තුන්වෙනි ගානත් ওই වගේම එකක් තමයි ටිකක් ලේසි. තුන්වෙනි ගානේ තියෙන්නේ cot a sec a sin a සමාන 1යි කියලා පෙන්නන්න අපි ගමු left hand side එක cot a sec a sin a. cot a කියන්නේ ඔන්න ඔයාට මතක් වෙන්න ඕනේ cot a කියලා කියන්නේ cos a බෙදීම sin a. sec a කියලා කියන්නේ එක යට කවුද? cos a. sin a ඔහොම තිබ්බාවේ. දැන් ඔයාට පේනවද මේ cos a ට මේ cos a මේ sin a ට sin a කැපිලා ගියාම උත්තරේ ලස්සනට 1යි කියලා තියෙනවා. පැහැදිලිද? රයිට්. පුතේ අපි යන් ඊළඟට හතරවෙනි ගාන හදන්න. හරි. හතරවෙනි ගානේ තියෙන්නේ මෙන්න මේ වගේ එකක්. ඔයාට වම් අත පැත්තෙන් පටන් ගත්ත හැකි. වම් අත පැත්තෙන් පටන් ගත්තට පස්සේ ඔයාට එනවා cot වර්ගය සහ එක ඍණ cos වර්ගය a. මේකෙදි ඔයාගෙන් පරීක්ෂා කරන්නේ cot වර්ගය ලියා ගන්න පුළුවන්ද කියන එක. ඔව් cot වර්ගය ලියන්න පුළුවන් cos වර්ගය a යට sin වර්ගය a කියලා. එක ඍණ cos වර්ගය කියන්නේ කවුද කියන දැනුම වැදගත් වෙනවා. ඔයාට මේක මතක තියාගෙන ඉන්න ඕනේ. sin වර්ගය දන cos වර්ගය කියන්නේ 1යි. එහෙනම් මේ cos වර්ගය මේ පැත්තට දැම්මහම sin වර්ගය a කියලා කියන්නේ එක ඍණ cos වර්ගය a වෙනවා. එක ඍණ cos වර්ගය a වෙනුවට ඔයාට දාන්න පුළුවන් sin වර්ගය a කියලා. මේ sin වර්ගයට මේ sin වර්ගය කැපිලා අන්න ඔයාට පුළුවන් cos වර්ගය a කියලා ලියන්න උත්තරය ඇවිල්ලා තියෙනවා. ඔය තමයි හතරවෙනි ගාන. පස්වෙනි ගානේ තියෙන්නේ මෙන්න මේ වගේ එකක්. ඕකෙදිත් ඔයාට ඕනනම් දකුණු අත පැත්තෙන් හරි වම් අත පැත්තෙන් හරි පටන් ගත්ත හැකි. මේ පැත්ත ටිකක් ලොකු හින්දා අපි මේ පැත්තෙන් වැඩේ පටන් අරන් බලමු.
ඔයාට එනවා cos theta වර්ගමූල cot වර්ගයේ theta ධන 1 කියලා. එතකොට cos theta මෙන්න මෙයා එක ධන cot වර්ගය කියන්නේ පාඩම් කරගන්න කොහමද cosec වර්ගයේ theta. එතකොට ඔයාට පේනවා මේ වර්ගෙට වර්ගමූලේ කැපිලා යනවා. දැන් ඔයාට පුළුවන් මේ cosec theta එකයට sin theta කියලා ලියන්න. ඒතර cos theta යට sin theta මේ cos theta යට sin theta කියන්නේ cot theta. ඕක ලියන්න පුළුවන් cot වර්ගයේ වර්ගමූල කියලා. හරි. එක ධන cot වර්ගය කියන්නේ cosec වර්ගය. cosec වර්ගයට මේ වර්ගට වර්ගමූල අයින් වෙලා cosec වෙනවා. cosec කියලා කියන්නේ එකයට sin. එහෙනම් මෙතන ලියන්න පුළුවන් cos theta යට sin theta කියන්නේ cot theta. ඒතර cot theta නැවත ලියනවා වර්ගයක් දාලා වර්ගමූලේ දාලා. ඒත් ප්‍රශ්නයක් නැහැ නේද? අයින් වෙලා යනවා. අන්තිමට අපි දන්නවා එක ධන cot වර්ගය. බලන්න මේක එක ධන cot වර්ගය කියන්නේ කවුද? cosec වර්ගයේ theta වෙනවා. එහෙනම් පුතේ ඔයාට මේ cot වර්ගයේ theta කියන්නේ කවුද? cosec වර්ගයේ theta ඍණ 1 වෙනවා. එහෙනම් වර්ගමූල cosec වර්ගයේ theta ඍණ 1 වෙනවා. හරි. ඔන්න ඔහොම තමයි පස්වෙනි ගාන එන්නේ. අපි යමු දරුවෝ 6 වෙනි ගාන හදන්න. 6 වෙනි ගානේ තියෙනවා left hand side එක ගමු. ටිකක් ලොකු පැත්තෙන් පටන් ගමු. එක ඍණ cos වර්ගයේ a වතාවක් එක ධන tan වර්ගයේ a. එතකොට එක ඍණ cos වර්ගය කියලා කියන්නේ කවුද? sin වර්ගයේ a. එක ධන tan වර්ගය කියලා කියන්නේ sec වර්ගයේ a. ඔය මූලික සූත්‍ර ටික කොලයක් හරි අරගෙන ලියාගෙන වැඩ පටන් ගන්න. හරි පාඩම් තියෙන්න ඕනේ. එක ඍණ cos වර්ගය කියන්නේ sin වර්ගය වෙනවා. එක ධන tan වර්ගය කියලා කියන්නේ sec වර්ගය වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් sin වර්ගයේ a sec වර්ගයට ලියන්න එකයට cos වර්ගයේ a. එහෙනම් මේ උඩින් එනවා sin වර්ගයේ a එකක් යට එනවා cos වර්ගයේ a. එහෙනම් tan වර්ගයේ a කියලා එනවා. මේ ගණන් ටික හදුවාම ඔයාට මූලික සූත්‍ර ටික හොඳට පුළුවන් වෙයි. හරි මූලික සූත්‍ර ටික ෂෝට් නෝට් එකේ ගහගෙන ඔය වැඩ ටික පටන් ගන්න පාඩම් කරගන්න ඕනේ. මේක පොඩ්ඩක් හදනවා නම් අනිවාර්යෙන්. හරි සරුසාමේ බෑ කියන්න හේතුව ඔය මූලික සූත්‍ර මතක නැතිකම. වෙන මොකුත් නෙමෙයි. හරි අපි යම් පුතේ 7 වෙනි ගාන හදන්න. හරි 7 වෙනි ගාන හදන්නයි හදන්නේ. මේකෙත් පුතේ අපිට left hand side ගෙන් පටන් ගත්තා නම් වැඩේ ලේසි. එකයට sec වර්ගයේ a ධන එකයට cosec නේද වර්ගය a කියලායි තියෙන්නේ. එහෙනම් අපි දන්නවා එකයට sec කියලා කියන්නේ cos වර්ගයේ a. එකයට cosec කියලා කියන්නේ sin වර්ගයේ a. ඔයා දන්නවා කොහොමද cos වර්ගය ධන sin වර්ගය එකයි. ඒක හරීම ලේසි ගානක් තමයි තියෙන්නේ. අපි යමු 8 වෙනි ගාන හදන්න. හරි අපි අන්තිම ගාන 8 වෙනි ගාන බලමු. 8 වෙනි ගානේ තියෙනවාට sin වර්ගය එක ධන cot වර්ගය ධන cos වර්ගය එක ධන tan වර්ගය. හරි. ඕකේ left hand side ගෙන් පටන් ගමු. අපි ලියමු මෙහෙම sin වර්ගයේ a එක ධන cot වර්ගය කියලා කියන්නේ හොඳට මතක තියාගන්න cosec වර්ගය a වෙනවා. එක ධන tan වර්ගය කියන්නේ sec වර්ගය a නේ. ඕවා මතක තියෙන්න ඕනේ. හරිද? දැන් ඔයා දන්නවා පුතේ sin වර්ගය a වැඩි කිරීම cosec වර්ගය කියලා කියන්නේ කවුද? එකයට sin වර්ගය වෙනවා. cos වර්ගය a එකයට cos වර්ගය නේද? sec වර්ගය කියන්නේ එකයට cos වර්ගය වෙනවා. එහෙනම් sin වර්ගයට sin වර්ගය අයින් වුණාම 1යි cos වර්ගයට cos වර්ගය අයින් වුණාම 1යි. එහෙනම් 1 1 2යි. ඔන්න ඔයාගේ right hand side එකත් ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අපි මේ වෙද්දි 16 දවසයි 17 වෙනි දවසේයි අපි හදලා තිනවා ගණන් 8 8 16ක්. හරි. අපි ඊළඟ දවසෙත් හම්බෙමු සර්ව සාමයන් එක. හරි. එහෙනම් අපි ඊළඟ දවසේ හම්බෙමු. එහෙනම් ජය වේවා.